වෙනස් විදිහේ ලොග් එකක්. ගෙදර යන්නේ අද බයික් එකෙන්. වෙනදට යන්නේ බස් එකෙන්. ඉතින් අපි මිහින්තලේ කටුසෑයට ඇවිල්ලා පඳුරක් දාලා බාර වුණා ආශිර්වාද ලබා ගත්තා ගමන කිසිම කරදරයක් බාධාවක් නැතුව හොඳින් යන්න ලැබේවා කියලා. ඉතින් තිරප්පනේ ටවුන් එක පහු කළා චූටි දුරක් ඉස්සරහට එනකොට අපිට මම් ඇන්ඩ් සන් ආයතනය හම්බුණා. ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් මම් ඇන්ඩ් සන් ආයතනය මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් අපිත් ඔන්න නවත්තලා දිවුල් එකක රහ බැලුවා. ඉතින් ඔයාලා දන්නවනේ අද අපි මිහින්තලේ ඉඳන් නුවර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද වෙනසකට තියෙන්නේ වෙනදා අපි යන්නේ බස් එකේ. ඉතින් අද අපි යන්නේ බයික් එකේ. ඉතින් අපි යන්නේ A9 මාර්ගයේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් වාහන එනවා. ඉතින් මේ වගේ බයික් එක යද්දී විශේෂයෙන්ම දුර ගමනක් ගොඩක් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනි. සාමාන්‍ය ඉතින් බස් එකේ මිහින්තලේ ඉඳලා නුවරට යන්න පැය 3මාරක් විතර යනවා. ඉතින් අද අපි බලමු අපිට බයිසිකලේ කොච්චර වෙලාවක් යනවද කියලා නුවර යන්න.
දඹුල්ල කියන්නේ මිහින්තලේ ඉඳන් නුවර එද්දී අපිට හම්බ වෙන විශාලම ටවුන් වලින් එකක්. ඉතින් දඹුල්ල අපේ මාර්ග සිතියමේ හරිම විශේෂ තැනක්. ත්‍රිකුණාමලේ පැත්තට, කොළඹ පැත්තට, නුවර පැත්තට, ගේම යාපනයේ පැත්තට මේ හැම තැනටම කේන්ද්‍රව තමයි දඹුල්ල ටවුන් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම විශාල රථවාහන සංඛ්‍යාවක් දෛනිකව දඹුල්ල ටවුන් එක හරහා හුවමාරු වෙනවා. ट्रैफिक क्या तड़ी हैं नहीं नहीं देंगुड़ा कल ये बात ये और केजी तेरा हाँ රවුන්ඩ් බෝඩ්ෙන් දාලා ගන්න. ඔය පැත්ත කන්ද බං. මේක තැන්න. මේක තැන්න. මේක තැන්න. ඔයද? දොංගේ කාලේ එකක් ඕක. ඉතින් අපි මාතලේ ටවුන් එක පහු කරලා දැන් බලකඩුව කන්ද නගින ගමන් තමයි ඉන්නේ. ඉතින් බලකඩුව කන්ද නගිද්දී ඇඟට එන හුලම් පාර හරිම සනීපයි. ඉතින් මේ කූල් ෆීලින් එක දැනෙන්නේ හොඳටම බයික් එකකින් යනකොට තමයි. ඔන්න ඉතින් අපි නුවරට අවසානයේ ළඟා වුණා. මේ දවස්වල මහනුවර පෙරහැර තියෙන නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මාර්ගයේ දෙපැත්තේ මිනිස්සු කොහොමද පෙරහැරට සූදානම් වෙලා ඉන්නේ කියලා. ඔන්න ඉතින් මිත්‍රයා මට සමු දීලා එයා ගෙදර ගියා. පැය ගාණක් තිස්සේ ආපු ගමන මෙතනින් නවතිනවා.
ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.